ආයුබෝවන් ස්නික්ස් වොයිස් විශේෂ පුවත් විකාශය සමගින් ඔබ එකතු වන්නේ. මැද පෙරදිග කලාපයේ පවතින දැඩි යුදකාමී වාතාවරණය අතිශය දරුණු මට්ටමකට පරිවර්තනය කරමින් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඍජු යුද්ධයක ලක්ෂණ මේ වන විට ප්‍රකාශ වී තිබෙනවා. ඉරානය නැවතත් සාම සාකච්ඡා සඳහා පැමිණෙන්නේ නැතිනම් ඉරාට ස්ථාන රැසකට දැවැන්ත ප්‍රහාර එල්ල කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දැඩිව ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව ලබන සතියේදී ඉරානයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් පාලම් සහ බලශක්ති බලාගාර ඉලක්ක කරමින් නැවතත් ප්‍රහාර මාලාවක් එල්ල කරන බවයි ඇමරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ. සාමකාමී එකඟතාවලට ඉරානයේ එකඟ නොවන්නේ නම් වොන්ගේ ප්‍රධාන යටිතල පහසුකම් පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය කරන බව වොෂින්ටනයේ නිවේදනය කර තිබෙනවා. මේ අතර ඇමරිකානු තර්ජන හමුවේ පසුබට නොවන බව පෙන්වමින් ඉරානයේ විසින් ජෝර්දානය, කුවේටය සහ බහරේනය යන රටවල පිහිටි ඇමරිකානු හමුදා සහ උපාය මාර්ගික ඉලක්ක වෙත ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මෙම බහුපාර්ශවීය ප්‍රහාරත් සමග කලාපය පුරා විසිනී සිටින ඇමරිකානු සේනාංක දැඩි විමසිල්ලෙන් සහ උපරිම සන්නද්ධ සූදානමකින් පසුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව ඉදිරි සතිය මැද පෙරදිග කලාපයේ අනාගතය තීරණය කරන අතිශය තීරණාත්මක සතියක් වනු ඇති බව විදේශීය දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර පවතින මෙම බරපතල යුද්ධමය තත්ත්වය සහ එහි ඉදිරි වර්ධනයන් පිළිබඳව සියලුම අලුත්ම තොරතුරු ක්ෂණිකව දැනගැනීම සඳහා නෙක්ස් වොයිස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අප සමගින් රැඳී සිටින්න.